ඉතින් සුබ දවසක් යනකොට මම ඔයාලට පොඩි වීඩියෝයක් කරන්න ගත්තා. ඉතින් ඔයගොල්ලෝ වාහන වයරින් කරනකොට ඔයාලා වාහන ඔටෝමොබයිල් ශේත්‍රයේ ඉන්න ඔයාලා වාහන වයරින් කරනකොට වාහන වලට වයර් තෝරගන්නකොට හොඳ වයර් මොනවාද කියලා ඔයගොල්ලෝ කල්පනා කරන්න ඇති. ඉතින් ඇත්තටම මේ මාකට් එකේ දැනට වාහන වයරින් කරන හොඳම වයර් තමයි සියරා කේබල්. සියරා කේබල් තමයි දැනට තියෙන හොඳම කේබල්. මොකද අවුරුදු 5ක් තිස්සේ දැන් සියරා කේබල් පාවිච්චි කරනවා. මොකද අනිත් එක කේබල් එකක්වත් මට එච්චර මේ හරි ගියේ නෑ. ඉතින් මේ සාමාන්‍යයෙන් මේ සියරා කේබල් වල වයර් වල එන තඹ කම්බිය පවා ගොඩක් මේ තඹ කම්බිය ඒ වගේ දේවල් මේ ගොඩක් හොඳටම තියෙන හොඳම ක්වොලිටි එකකින් තියෙන. ඒ වගේම මේ සියරා කේබල් එකේ ඇත්තටම මේ හොඳම ක්වොලිටි එකකින් මේක හදලා තියෙනවා. මේ සියරා කේබල් එක ඇත්තටම මේ ගොඩක් ක්වොලිටි එකට මේක හදලා තියෙනවා. මේ ඒ හින්දා මේ සාමාන්‍යයෙන් ඔයාලා ස්පීකර් වයර් දානකොට ස්පීකර් වයර් තෝරගද්දිත් මෙන්න මේ සුදු පාට ඩබල් වයර් එක මේකත් මේ සියරා කේබල් එකෙන් තමයි හදන්නේ. මේ සියරා කේබල් එකෙන් හදන මෙන්න මේ සුදු පාට ඩබල් වයර් එක ගන්න. ඒකත් ගොඩක් ක්වොලිටි ඒක හොඳයි. සියරා කේබල් දාපුවාම මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද සමහර ගොඩක් තියෙන වයර් මේ කාලයක් යද්දි සවුත්තු වෙනවා. මේ ඒවා ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ සියරා කේබල්ම පාවිච්චි කරන්න. එතකොට ඒ හදන දේත් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ඒක පවතිනවා ගොඩක් කල්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මේ වගේ වීඩියෝ එකක් අපි ආයෙත් හම්බ වෙමු.